සාදරයෙන් පිළිගන්න YouTube channel එකට ඔයාලව බලන්න ඇති මොකද්ද මේ අද වීඩියෝ එක වෙන්නේ කියලා. ඔයාලා ගිය පාර වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මම යට description එකෙන් හරි මේ හරියෙන් හරි දාන්නම්. ඔයාලා අනිවාර්යෙන් ගිහිල්ලා ඒක බලන්න. මොකද මම ඒකේ ඔයාලට කිව්ව ලයිසන් එක ගැන විස්තර ටිකකුයි සහ කොහොමද ඒ ලයිසන් එක වෙන්නේ මොකද උනේ කියලා. අද මම වීඩියෝ එකෙන් ගෙන්න යන්නේ. මම ඔයාලට ගිය පාර වීඩියෝ එකේ කිව්වා මම යනවා බයික් ටිකක් ටෙස්ට් කරන්න කියලා. මම ටෙස්ට් කරන්න ගියා බයික් තුනක්. මම ගිය පාර වීඩියෝ එක දැක්කනම් ටොප් එක. ඒකට කියන්නේ දුවේ රෝතු කියලා. ඒ ෂොප් එකට තමයි ගියේ. මම මෙයාලගෙන් ගිහිල්ලා ටෙස්ට් කරා බයික් තුනක්. මම අද ඔයාලට කියන්නම් මොනවාද මොන බයික්ද මම ටෙස්ට් කරේ කියලා. මම ගොඩක්ම යන්නේ ඇඩ්වෙන්චර් බයික් පැත්තට. බයික් වර්ග ගොඩක් තියෙනවා. ස්කූටි තියෙනවා, නේකඩ් බයික් තියෙනවා, මොටෝ ක්‍රොස් ගොඩක් වර්ග තියෙනවා. මම ඒ ගොඩක් කැමති ඇඩ්වෙන්චර් පැත්තට යන්න. ඇඩ්වෙන්චර් පැත්ත ඒතර ඕෆ් රෝඩ් පැත්ත දෙකම කරන්න පුළුවන් ඒ බයික් එකක් ගත්තොත්. තුනක් පැද්දට මොඩල් දෙකක් විතරයි පැද්දේ. කියන්නේ එක මොඩල් එක වර්ග දෙකක් තියෙනවා. එකක් මොටෝ මොරිනි, අනිත් එක බෙනෙල්ලි. ඒ දෙකම ඉතාලිය තමයි බ්‍රෑන්ඩ් එක. හැබැයි මැනිෆැක්චර් කරන්නේ චයිනා. ඒක කොහොමත් දැන් ගොඩක් ඒවා මැනිෆැක්චර් කරන්නේ චයිනා. හැබැයි නම යන්නේ ඉතාලි නම විදියට. ඒ දෙක තෝරගන්න ලොකුම හේතුව ගොඩක් කට්ටිය ඉතාලිය ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ඒ බයික් දෙක පදිනවා. සහ ගොඩක් කට්ටිය ඒක ගැන හොඳ කියනවා. මම YouTube එකේ දැකලා තියෙනවා. මම මේ බෙනෙල්ලි කියන නම ගොඩක්ම අහලා තිබ්බේ නැහැ. මම දැනගත්තෙත් මේ ෂොප් එකට ගියාන් පස්සේ ගොඩක්ම වෙනස එකට තියෙන්නේ. මම ඔයාලට දැන් පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් මෙහින්. මම ටෙස්ට් කරා තුනම. එකක් මොටෝ මොරිනි 650 X මම මතක නෑ ඒක බලන්න දන්න. ඒ බයික් එක ගොඩක් හොඳයි. හැබැයි මට ඒ කැපැසිටි එක ටිකක් මදි. මොකද ඒක තියෙන්නේ 650cc. 700cc එකත් ආවා. මම ඒක ටෙස්ට් කරද්දි ඒක තාම ෂෝරූම් එකට ඇවිල්ලා තිබ්බේ නැහැ. හැබැයි මම හිතන්නේ ලබන සතිය විතර වෙද්දි ඒක එනවා. ඒත් මම ඒක ටෙස්ට් කරන්න ගියේ නෑ. මම අරක ටෙස්ට් කරා normally බයික් එක හොඳයි. ටිකක් උසයි බයික් එක. මම ඒක ටිකක් කැමති. මොකද මම ගොඩක් කැමති ටිකක් උසයි නම් බයික් එක. එතකොට ඒක බැලන්ස් කරගන්න ගොඩක් ලේසි මට. ඒක මට ගොඩක්ම සෙට් වුණා. මොකද මට තේරුණා කැපැසිටි එක මදි කියලා. 650cc කියන්නේ ලොකු කැපැසිටි එකක්. ඒත් මට ටිකක් මදි කියලා මට තේරුණා. සහ ඒක බයික් එක බරයි. ඒත් අනිත් දෙකත් එක්ක කම්පෙයාර් කරද්දී මේක ටිකක් බර වැඩි කියලා තේරුණා. ටෙස්ට් කරා බලමු මොකද වෙන්නේ කියලා. අනිත් දෙක මම කියන්න. බෙනෙල්ලි 702 TRK 702 TRK එකක්. තව එකක් තියෙනවා 702X කියලා. එක බයික් එකක් ගොඩක්ම රෝඩ් යූස් එකට. ඒ කියන්නේ රෝඩ් එකේ විතරමයි ඔෆ් රෝඩ් යන්න බෑ. ඒක විතරමයි හදලා තියෙන්නේ. මොකද ටයර් සයිස් එක වෙනස් සහ ටයර් එකේ ලෙන්ත් එක ඒවා ගොඩක් වෙනස්. ඒ කියන්නේ එකේ තියෙන ටික ලොකු ටයර් සයිස් එකක්. ඒකට ඒක ටිකක් උසයි. තව පොඩ්ඩක් ලුක් එක මාර ලස්සනයි. ස්පෝක් වීල් එක තමයි X එකේ තියෙන්නේ. අනිත් එකේ තියෙන්නේ normal alloy wheel එක. මම TRK 702 එක පැදලා බැලුවා normal එක. ඒකත් ඇත්තටම හොඳයි බයික් එක. හැබැයි මට ටිකක් උස මදි. හැබැයි බයික් එක ගොඩක් හොඳයි. ඒක vibration එක ගොඩක් අඩුයි. හැබැයි ගොඩක් කට්ටිය මම දෙතුන් දෙනෙක් එකම කතා කරලා බැලුවා. යාලා කියනවා මම මෙතන බයික් අනිත් බයික් එක දාන්නම් බෙනෙල්ලි 502. ඒකත් මේ වගේම තමයි බයික් එක. හැබැයි ඒක CC 502 500 ඒ වගේ තියෙන්නේ. ඒ බයික් එකේ vibration එක ඊට වැඩි අඩුයි කියලා තියෙනවා. හැබැයි මට ඒක රයිඩ් කරන්න chance එකක් හම්බුනේ නැහැ. ඒ හින්දා මට ඒක ගැන හරියටම කියන්න බෑ. හැබැයි ගොඩක් කට්ටිය ඒ බයික් එකට ගොඩක් කැමතියි. මොකද ඒ බයික් එක ඇත්තටම ගොඩක්ම ගණන් අඩුයි. 502 බයික් එක මම දැක්කා ගොඩක්ම යන්නේ දැන් යුරෝ 3000යි 4000යි වගේ යන්නේ. කිලෝමීටර් 15000ක් විතර පැදපු එකක් කිලෝමීටර් 5000 පැදුපේව ගොඩක් කියන්නේ ගොඩක් අඩුවට. ඊට පස්සේ මම පැද්දා 702 ඒක උසත් හොඳයි. එන්ජින් එක එකම එන්ජින් එක. ඒ දෙකේම 702 normal එකයි තියෙන්නේ. දෙකම එකම එන්ජින් එක. වෙනස් එකට තිබ්බේ ටයර් වල වෙනසුයි, රිම් එකේ වෙනසයි. මම හිතන්නේ ඉස්සරහ රිම් එක තමයි ගොඩක්ම ලොකු. කොහොම හරි ප්‍රයිස් එක ගැන ඔයාලා කතා කරොත් ඔයාලා බලනවා ඇති මේකේ ප්‍රයිස් එක කීයක් විතර වෙනවද කියලා බෑන් ඔයාලා ගන්නවා. ඔයාලට මම දැන් එක උදාහරණයක් දෙන්නම්. මේ බයික් වල prices කොහොමද කියලා. හැමෝම දන්න බයික් වර්ගයක් ගැන විස්තර කරලා BMW Adventure පැත්තටම යන්න. ඔයාලා හැමෝම දන්නවා මම හිතන්නේ මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටිය BMW එකේ මේ Adventure එක අහලා තියෙනවා. BMW R 1250 GS එක. ඒක ගැන මම හිතන්නේ හැමෝම දන්නවා. මම ඔයාලට ෆොටෝ එකක් පෙන්නන්නම්. මම හිතනවා ඔයාලට පේනවාද කියලා. ඔන්න ඔය බයික් එක. මේ බයික් එක තමයි මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවා මේ බයික් එක. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකේ prices මේ මං කියන්නේ මම යූස් බයික් එක ගැන. මොකද බ්‍රෑන්ඩ් නිව් බයික් එක ගැන ටිකක් අපිට කතා කරන්න අමාරුයි. මොකද ඔප්ෂන් අනුව ඒක වෙනස් වෙනවා. කිලෝමීටර් 15000 දුවප එකක්. ගොඩක් හොඳයි. කිලෝමීටර් ගාන අඩුයි. 2022 මම ඔයාලට ගානම් පෙන්නන්නම් කෙලින්ම. යුරෝ 18900ක්. මේක ඉතින් ගොඩක්ම හොඳ බයික් එකක්. ඔප්ෂන් ගොඩක් ඒවා තියෙනවා. සමහරවිට මේ ෆුල් ඔප්ෂන් එකක් වෙන්න ඇති. ගොඩක් හොඳ බයික් එකක්. ඩ්‍රීම් බයික් එකක්. මමත් ගොඩක් ආසයි මේක. තවරට මම උදාහරණයක් දෙන්නම් Honda African Twin එක. ඒකත් මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නවා. මම ඒකෙත් ඔයාලට ප්‍රයිසස් පෙන්නන්නම්. අපිට හම්බුණා 2018 African Twin එකක්. කිලෝමීටර් 32000ක් දුවලා තියෙනවා. ප්‍රයිස් එක ඔයාලා බලා ගන්න 10000
500යි ඔයාල තේරෙනවා ඇති කොච්චර ප්‍රයිසස් ගොඩකට යනවද කියලා. සාමාන්‍යයෙන් 10500කට ඔයාලට හොඳ යූස් කරපු මේ කාර් එකක් ගන්න පුළුවන්. හොඳ කියන්නේ 2021 වගේ හොඳ කිලෝමීටර් අඩුවෙන් වාහනයක් ගන්න පුළුවන් මේ 10500ට. ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර මේ බයික් ගණන්ද කියලා. Yamaha එහෙම්මම තමයි. කියන්නේ අපි ස්පෝර්ට් පැත්තට ගියා ස්පෝර්ට් R1 එකක් බැලුවොත් 2008 2010 ඒත් ගොඩක් ගණන්. සමහරවල් 10 18ත් යනවා කිලෝමීටර් 40000 දුවේවා ගොඩක් ගණන්. ඔයාලට මම පෙන්නන්නම්. අපි දැන් බලපු බයික් දෙකේම ප්‍රයිසස් කොහමද යන්නේ කියලා. මම දැනට මේ දෙක විතරයි ටෙස්ට් කරලා බැලුවේ. මොකද හේතුව මම මේ ෂොප් එකට නිතරම යනවා. එතකොට මම දන්නවා එතන ටෙස්ට් රයිඩ් දෙනවා කියලා. ඊට පස්සේ මම යන්න හිතාගෙන ඉන්නවා Honda එකටයි BMW එකටයි. ඒකේ ටෙස්ට් රයිඩ් එකක් පැදලා බලමු. ඊට පස්සේ මට ඔයාලට කියන්න පුළුවන් ගොඩක් ගාණක් ගියනවා කියන්නේ බයික් එක හොඳයිද නැත්නම් අඩුවට තියෙන බයික් එකක් ගන්නවා කියන එක හොඳයිද. ඔප්ෂන් එක ගොඩක් වෙනස් වෙනවා. සමහරවිට දැන් මේ Benelli එකේ cruise control නැහැ. එතකොට heated grips ඒව මුකුත්ම නැහැ. ඒ ගොඩක් මෙහි පදින්නේ මාස 6යි බයික් එකක්. මොකද මේ තියෙන සීත කාලයට ගොඩක් බයික් පදින්න අමාරුයි. පුළුවන් සීත කාලයට මෙහි ගොඩක් අමාරුයි. ගොඩක් කටි පදින්නේ නැහැ. එතකොට ගොඩක් කටි කරන්නේ මාස 6කට විතරක් ඉන්ෂුරන්ස් එක දාලා ඒ මාස 6 පැදලා ඒ ඉන්ෂුරන්ස් එක ස්ටොප් කරලා ආයේ අවුරුද්දේ මාස 6 දාලා අවුරුද්ද. අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි මම දැන් මතක් වෙච්චලා කියන්නම් ඉන්ෂුරන්ස් එක. මේ ඉන්ෂුරන්ස් එක බයික් වලට ගොඩක් ගණන් කැපැසිටි එක වැඩි වෙන්න ඉන්ෂුරන්ස් එක ගණන්. උදාහරණයක් විදිහට කියන්නම්. මගේ යාළුවෙක් කියනවා මේ ඉතාලිය වල එයා ගාව තියෙනවා තිබිලා තියෙනවා Honda CB 600 එකක් ඩබල් R එකක් මාරම ලස්සනයි රතු පාට එකක්. ඒක 2007 වගේ මට මතකයි මට කිව්ව විදිහට දැන් අවුරුද්දකට විතර කලින් එයා විකුණලා තිබ්බ බයික් එක 47000ක් දුවලා තියෙනවා කිලෝමීටර්. එයා කිව්ව අවුරුද්දට එයා ඉන්ෂුරන්ස් එක ගෙව්වලු යුරෝ 900ක්. යුරෝ 900ක් කියන්නේ ඉන්ෂුරන්ස් එකට ගොඩක් වැඩි. මොකද වාහනයකටත් ඔය අලුතෙන් ලයිසන් එකක් අරන් දිනනවා නම් ඔය ගාන වගේ තමයි ගෙවන්න ඕනේ. එතකොට යාලා ගොඩක් කල් ලයිසන් එක අරගෙන තිබ්බ කට්ටිය ඒ වෙලත් යුරෝ 900ක් ගෙවනවා කියන්නේ ඉන්ෂුරන්ස් එකකට ගොඩක් ලොකු ගාණක්. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ස්පෝර්ට් පැත්තට යනවා නම් ස්පෝර්ට් පැත්තට යද්දී CC 600 කියන්නේ ටිකක් ලොකු මේකක්. හැබැයි ඇඩ්වෙන්චර් පැත්තට යද්දී ඒක ටිකක් වෙනස් වෙනවා. මොකද ස්පෝර්ට් පැත්තට යනවා කියන්නේ අනිවාර්යෙන් රිස්ක් එක වැඩි එතන. ඒකින්ද ඒකට ඉන්ෂුරන්ස් එක ගාණ පොඩ්ඩක් වැඩි. ඉන්ෂුරන්ස් එක තව වෙනස් වෙනවා. සමහර වෙලාවට ඔයාලා කියයි යුරෝ 900ක් යනවාද කියලා නැහැ. ඉන්ෂුරන්ස් එක තව අඩු කරගන්න ක්‍රම තියෙනවා. මාස 6කට විතරක් දාගන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. සහ ඉන්ෂුරන්ස් කම්පැනි අනුව වෙනස් වෙනවා. මම මේ උදාහරණයක් විදිහට කිව්වේ. මම දැන් ඔයාලට පෙන්නන්න මොටෝ මොරිනි එකයි Benelli එකේ ප්‍රයිසස් කොහමද කියලා. අපිට හම්බුණා මොටෝ මොරිනි රතු පාට එකක්ම කිලෝමීටර් 25000ක් දුවපු එකක් 2022. ඔයාලට ප්‍රයිස් එක පෙන්නන්න 4800යි. ඔයාලට මේ හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඔව් BMW එකේ කැපැසිටි එක වැඩි 1200. Honda එකේ කැපැසිටි එක වැඩි. ඔප්ෂන් තියෙනවා. හැබැයි අනික ගොඩක් කට්ටියගේ මත අනුවත් වෙනස් වෙනවා. ඔයාලට ඔප්ෂන් ඔක්කොම ඕන නම් BMW එකට යන්නේ හොඳයි. Honda එකට යන්නේ හොඳයි. හැබැයි ඔයාලා කැමති ආසාවට පදින්න එක්කෝ සෙන්සුරාදා ඊට දිහාට පොඩ්ඩක් එළියට බහලා පොඩ්ඩක් බයික් එකේ වටයක් යන්න සහ වැඩට යන්න විතරක් ගන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේ වලට නම් ඒක ඔයාලගේ අනුව වෙනස් වෙනවා. දැන් ඔයාලට පෙන්නන Benelli එකේ prices. Benelli එකේ ඔයාලට 3ක් free හම්බ වෙනවා පිටිපස්සේ baggage ඒව 3ක් හම්බ වෙනවා ඇලුමිනියම්. මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඕකේ පිට හම්බුණා 2024 එකක් හම්බුණා කිලෝමීටර් 9500 දුරලා තියෙන්නේ. මේ ඔක්කොම මම පෙන්නන්නේ used ඒවා. එතකොට මේ prices එක විතරක් නෙමෙයි තව අඩු වෙන්නත් පුළුවන්. 5400යි baggage උත් එක්කම කිලෝමීටර් 9500 දුරලා තියෙන 2024 එකක්. හිතා ගන්න බෑ මෙච්චර අඩුවට මේ බයික් එක හම්බ වෙනවා කියන්නේ ගොඩාක් option නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපිට ආසාවට පදින්න මොකද මාස 6ක් විතරයි පදින්න තියෙන්නේ. ඒ මාස 6ට ඔව් BMW එකක් ගත්තොත් ඔයාලා සීත කාලෙවත් පදින්න පුළුවන්. මොකද heated grips තියෙනවා, cruise control තියෙනවා. මොකද දැන් ඔයා ගොඩක්ම කැමති රටවලට travel කරන්න යන කැමති නම් මේක Benelli එක අරන් හරියන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් BMW එකක්, Honda එකක්, තව Yamaha ඒ වගේ හොඳ එකක් ගන්නවා. මොකද ඒවල cruise control තියෙනවා. cruise control එක කියලා කියන්නේ ඔයාලා දන්නේ නැත්නම් cruise control කියලා කියනවා highway වල යද්දී ඔයා හිතමු ඔයාලට 100ට යන්න ඕන නම් ඔයා හැම වෙලාවම handle එක මෙහෙම කරගෙන ඉන්න වෙනවා. අතෝ රතක් රිදෙනවා. cruise control එක ඒ බටන් එක එතන settings වලින් හදන්න පුළුවන්. ඔයාලට යන්න ඕන speed එක. ඒතර ඔයාලට එතනින් අතාරින්න පුළුවන්. එකම speed එක යන්නේ. දැන් හැබැයි අලුත් Ducati Multistrada එකේ එහෙම මම හිතන්නේ BMW අලුත් එකේ තියෙනවා radar detection එක තියෙනවා. ඒතර ඔයා cruise control එක දැම්මොත් ඉස්සරහා වාහනේ brake ගැහුවොත් ඔයාගේ බයික් එකත් auto deceleration වෙලා speed එක අඩු වෙලා නතර වෙනවා. ඒ වගේ ගොඩක් safety system තියෙනවා. ඒක හින්දා වෙන්න ඇති මෙච්චර ගණන් සහ තව අපි බලන්න ඕනේ repair පැත්ත බලන්න ඕනේ. මම ආසයි ගන්න used bike එකක්. ඒ තාම කල්පනා කරනවා used එකකට යනවාද brand new එකකට යනවාද කියලා. මොකද මාසයක් විතරයි පදින්න තියෙන්නේ. මොකද ගොඩක් ආසයි මේ බයික් පදින්න. මම මේ දවස් ටෙස්ට් රයිඩ් එක ඇද්දිත් මම ගොඩක් ඇත්තරම ආසයින් ගියේ
මාරම ෆීලින් එකක් තියෙන ලංකාවට ගොඩක් වෙනස් ගොඩක් වෙනස් ගොඩක් දේවල් පුරුදු වෙන්නත් ඕනේ මොකද ලංකාවේ ගොඩක් ස්ලෝ ගිහිල්ලා දැන් මෙහි 130ට යනවා කියන එක එතන පොඩි ගැප් එකක් තියෙනවා සහ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද අපි ඒකට හුරු නැහැ ඒකට පුරුදු වෙන්න ඕනේ මම ඔයාලට මෙහි ලයිසන් එක තියෙනවා නම් ගොඩක් කට්ටිය මං හිතන්නේ මාරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා ලයිසන් එක එහෙම වුණා නම් ඔයාලට සමහර වෙලාවට ලොකු බයික් පදින්න පුළුවන් දීලා තියෙන්නේ ඒත් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයාලා ගාව ලයිසන් එක තියෙනවා නම් පුළුවන් නම් මෙහි කියන්නේ ඔටෝ ස්කෝල් එකට ගිහලා ලර්නර්ස් එකකට ගිහිල්ලා බයික් හයි කැපැසිටි එකට පුළුවන් පොඩි කෝස් තියෙනවා එයාලට කියලා ඒක කරන්න ඒක කරන එක ඔයාලට ඒක හොඳයි මොකද සේෆ්ටි පැත්තේ එයාලා ඔක්කොම කියලා දෙනවා ඒක ඔයාලා කරන්න ලොකු ගාණක් යන්නේ නැහැ උපරිම යුරෝ 20ක්යි යුරෝ 30ක්යි කෝස් එක කරන්න නෝමල් කට්ටියට කෝස් එක කරන්න බෑ ඒකට නම් ඇප්ලයි කරන්න වෙනවා ඒ බයික් වලට ඒත් මං කියන්නේ ඔයාලා හරවගෙන තියෙනවා ලයිසන් එක ලියලා තියෙනවා නම් ඔයාලා ලොකු බයික් පදින්න පුළුවන් කියලා නැත්නම් ඔටෝ ස්කෝල් එකට ගිහිල්ලා අහන්න පුළුවන්ද කියලා පුළුවන් නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඒ කෝස් එක කරන්න ඔයාලගේ සේෆ්ටියට හොඳයි අනික අනිත් අය ගැන හිතන්න ඕනේ පාරේ යද්දී අපි මෙහි ගොඩක් වෙනස් ලංකාවේ වගේ යන්න බෑ ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලට ඒක මාරු කරගෙන ඔයාලට ඒ ෆැසිලිටි එක හම්බෙලා තියෙනවා නම් මෙහි පොඩ්ඩක් පරිස්සමින් එලවන්න ඒක ගැන හිතන්න හරි එහෙනම් ඔයාලට මම ඔක්කොම විස්තරට කිව්වා මම දැන් ඔය බයික් තුනම ටෙස්ට් කරලා බැලුවා අපි බලමු දැන් මට ඉස්සරහට රෙන්ට් එකට හම්බ වෙනවා බයික් එක මට තෝරගන්න කියලා තියෙනවා කියලා තියෙන මට තෝරලා කෝල් එකක් හරි දෙන්න කියලා මොන බයික් එක තෝරන්නේ කියලා ඊළඟ වීඩියෝ එක ඔයාලට ගේන්න මම මොන බයික් එක තෝරගත්තේ ඒ කියන්නේ ගිහිල්ලා අපි බයික් එක අරගෙන එමු මට දවස් 3ක් හම්බ වෙනවා බයික් එක අපි දවස් 3 හොඳ ෆන් එකක් ගමු යන්න ඕනේ ගොඩක් තැන් තියෙනවා අපි ටෙස්ට් කරලා බලමු ඒ බයික් එක අපිට හරියනවද නැත්නම් මට තව බයික් කියලා ටෙස්ට් කරන්න වෙයිද කියලා එහෙනම් ඊළඟ වීඩියෝ හම්බෙමු හැමෝම පරිස්සමෙන් ඉන්න Ciao!